අපේ YouTube පවුලට ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ යන්නේ පොඩි පික්නික් එකක්. ඉතින් මේ පික්නික් එක ටිකක් විශේෂයි. මොකද අපි මේ පික්නික් එක යන්නේ ගොඩක් රෑ වෙලා. අනිත් එක මේ පික්නික් එක කිසිම ප්ලෑන් එකකින් තොරව යන ගමනක්. සාමාන්‍යයෙන් නම් අපි කොහේ හරි යනකොට ටිකක් ප්ලෑන් කරනවා කොහෙද යන්නේ මොනවද ගෙනියන්නේ කියලා. ඉතින් මේ දවස්වල සමයකනේ, සමයක හින්දා දවල් වෙලාවට එළියට බහින්න බෑ. ගොඩාක් රස්නේ. ඉතින් රැට තමයි එළියට යන්නේ. ඉතින් හෙට හස්බන්ඩ් නිවාඩු නිසා අද ටිකක් රෑ වෙනකන් එළියේ ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහෙද යන්නේ කියලා කල්පනා කරනකොට තමයි මේ හදිසි පික්නික් එක අපි ආවේ. ඉතින් අපි ළඟ සුපර් මාකට් එකකින් අපිට ඕන කෑම වර්ගත් අරගෙන මේ පාක් එකට ආවා. ඉතින් මේ පාක් එකට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. අපි ඉතින් ටිකට් අරගෙන අන්න පාක් එකට ආවා. කොහොමද හොදනවා මං එයා හොදට වොෂ් කරනවා. සද්දයක් ඇහුණා. කියන් කම්.
ඉතින් කියොන් බබා හරිම ආසයි ඩඩත් එක්ක සෙල්ලම් කර කර ඉන්න. ඉතින් මං හරිම ආසයි මේ වගේ ගත වෙන අපේ ෆැමිලි ටයිම් එකට. ඉතින් අපි මොන දේ කරත් කොච්චර බිසි වුණත් ඒ කාර්යබහුල ජීවිතයේ ඇතුලේ මේ වගේ පවුලේ අයත් එක්ක සතුටින් කතා බහ කරන්න, කෑම ටිකක් එකට කාලා ඒ සතුටින් ඉන්න ඒ ටයිම් එකක් වෙන් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම අපේ පවුලේ ඇතුලේ තියෙන බැඳීම් තව තවත් ශක්තිමත් වෙනවා. මේක මගේ අදහසක් නෙවෙයි, ඇත්තටම අපේ තාත්තගේ අදහසක්. අපේ තාත්තයි අම්මයි ඉස්සරින්දම්ම කෑම කන්නේ අපි එකට. කවදාවත් එක්කෙනෙක් එක වෙලාවකට අනිත් එක්කෙනා අනිත් වෙලාවට කන්නේ නැහැ. එයාලා කියන්නේ හැමෝම එකට ඉඳන් එක මේසේ කන එක තරම් වෙන සතුටක් නැහැ කියලා. ඉතින් හස්බන්ඩ්යි මමයි උනත් අපේ දවසේ විස්තර කතා කර කර අපේ රෑ කෑම එක එකට තමයි කන්නේ. මං හිතන්නේ ඒක තමයි අපේ දවසේ සතුටුම වෙලාව කියලා. ඉතින් අපි ඒ දේ කියන් බබාටත් පුරුදු කරනවා. ඉතින් අපි පුළුවන් හැම වෙලේම කෑම එකට කනවා, කතා බහ කරනවා, සෙල්ලම් කරනවා. ඉතින් මං හිතන්නේ ඒ දේ අපේ බැඳීම් ශක්තිමත් වෙන්න ගොඩාක් ලොකු හේතුවක් කියලා. ඉතින් මේ වීඩියෝ එක උනත් අපිට කවදා හරි ලොකු මතකයක් ඉදිරි කරන දෙයක් වෙයි. අපිට වගේම අපේ චූටි කියන් පැටියට උනත්. එයාත් ඉතින් ලොකු වෙලා මේ වීඩියෝස් බලද්දී එයාගේ හිතට සතුටක් දැනේ කියලා අපි හිතනවා. අපි ගොඩක් රෑ වෙනකන් ඉඳලා කියොන් පැටියත් එක්ක සෙල්ලම් කරලා කෑමත් කාලා හිමීට ගෙදර ආවා. ඉතින් ඔයාලත් කොච්චර බිසි වුණත් පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.